අයිබෝවන් කොහොමද යාලට? අපේ ඔෆ් සීසන් එකට ලංකාවේ අපිට ලොකු ඍතු භේදයක් නැති වුණාට නුවරඑළියේ සාමාන්‍යයෙන් දෙසැම්බර් වැඩිම පිරිසක් නුවරඑළියට එන්නේ මේ දෙසැම්බර් මාසවල තමයි. ඒ නිසා ගොඩාක් මල් වතු වල මල් පිපිලා හරිම ලස්සනට තියෙන කාලයක් තමයි දෙසැම්බර් කියන්නේ. අපි වෙනුවෙන් සූදානම් වෙන කාලේ තමයි අපි ගියේ. එතකොට පුංචි මල් පැල තමයි තිබුණේ. මේ යන්නේ ඔහිය හරහා යන බස් එක. සාමාන්‍ය බස් එකක් තමයි. ඒත් මේ පරිසරයේදී ඒකත් හරි ලස්සනයි. උදේට මේ පාර පුදුම තරම් ලස්සනයි. සාමාන්‍යයෙන් පැයක් දෙකක් නැවතිලා යන්න හිතෙන තරමේ ලස්සනක් තියෙනවා. ඒත් එච්චර වෙලාවක් ඉන්න බෑ. මොකද තව දුර යන්න තියෙන නිසා. මේ පරිසරයේ ලස්සන මායාවක් වගේ. ඒ මායාව ඇතුලේ අතරමං වෙන්නත් පුළුවන්. ඒ මායාවට ඇබ්බැහි වෙන්නත් පුළුවන්. මම මේ දෙකටම ආදරේ. දැන් තමයි අපි හරියටම ඔහියට ආවේ. මේ ඔහියේ ස්ටේෂන් එක විශේෂ තැනක්. ඒ ස්ටේෂන් එකට ගිහිල්ලා ෆොටෝස් ගන්න ප්ලැට්ෆෝම් එකේ ඇවිදින්න එක පුත්කලෙක්ට රුපියල් 20ක ටිකට් එකක් අරගන්න ඕන. ඒක හරිම ලස්සන තැනක්. මේ වගේ ලස්සන කැලෑවක ලස්සන පාරක දවසක් ගත කරන්න ලැබුණ තින් කොයිතරම් වාසනාවක්ද ඒක. ඊළඟට අපි හෝටන් තැන්නට ගියා. මේ හෝටන් තැන්නට ඇතුළු වෙන්න කලින් අපි ටිකට් එකක් ගන්න ඕන. ඒකත් ඒ හරහා ගියත් හෝටන් තැන්නට ඇතුළු වුණත් ඒ ටිකට් එක අපි අරගන්න ඕන ඉන්න පුද්ගලයන් ගානට සමානව. හායි දැන් අපි එන්නේ වල්සන් වල. ඇත්තටම මේ පරිසරය ඇතුලේ ඉන්නකොට පුදුමාකාර සතුටක් සැනසීමක් දැනෙනවා. අද අපි උනාට මේ වැඩි දුරක් යන්නේ නැතුව අපෝ හැරෙන්න හිතාගෙන ඉන්නේ. මොකද තව වැඩ ගොඩක් තියෙනවා. අපි සීතලක් දැනේ කියලා ජර්සි අරගෙන ගියාට අවුවට විතරයි ජර්සි එක දාන්න ඕනේ. ඇහුණද සබදාම කතා කරන සද්දේ? අපිටත් පුළුවන්ද මෙන්න මේ පුංචි මල වගේ වෙන්න. අවුව, වැස්ස, තද සීතල, තද සුළං මේ හැමදේම දරාගෙන එයා ජීවිතේට තනියම මුහුණ දෙනවා. ඒ වගේමයි ලස්සනට hina වෙලා ඉන්නවා. ඉතින් අපිටත් ඒක පුළුවන්. මෙන්න මෙතනින් වර්ල්ඩ්ස් එන්ඩ් වලට යන පාර දෙකට බෙදෙනවා. මේ දෙපැත්තෙන්ම යන්න පුළුවන්. ඒත් දෙපැත්තෙන් දුරේ පුංචි වෙනසක් තියෙනවා. මහා ගල්පර වගේ අභියෝග මැද්දෙත් ඔයාගේ මෘදු බව රැකගෙන ඔයාම වෙලා ලස්සනට ඉන්න. වර්ල්ඩ්ස් එන්ඩ් වල මගක් දුර ගිහිල්ලා අපි ආපහු හැරිලා ආවා. ඊළඟට පට්ටිපොළ හරහා අඹේ වෙලට අඹේ වෙලෙන් නුවරඑළියට. ඔයා දන්නවා ඇති පට්ටිපොළ තමයි ලංකාවේ උසම දුම්රිය ස්ථානය.
හැබැයි මෙතනට මීට වඩා සංචාරක ආකර්ෂණයක් දිනා ගන්න පුළුවන්. ඒ මගින් ලොකු ආදායමක් රටට අරගන්න පුළුවන් කියලා මම හිතනවා. කිරිගිනියන පවුසරයක් ඇතුලෙන් කාර් එකක් එනවා දැකලා තියෙනවද? විමසිල්ලෙන් බැලුවොත් ඔයාටත් එනේවි. එදා දවසේ මග දිගේ ගොඩක් ඇවිදපු නිසා නුවරඑළියට යනකොට රැ වුණා. ඉතින් අපි ක්‍රිකරි පාක් එකෙන් එදා පුංචි දේවල් ටිකක් අරගෙන රැට කෑම කාලා හොටෙල් එකට ගියා. දැක්කද ඕෆ් සීසන් එකට නුවරඑළියට තියෙන අවුව? දකුණු පළාතේ ඉන්න අපිට වගේම ලොකු අවුවක් ඒ දවස් ටිකේ නුවරඑළියට තිබුණා. අපි ආයෙත් උදේම ග්‍රෙගරි පාක් එකට ඇවිල්ලා ග්‍රෙගරි වැවේ බෝට් සෆාරි එකක් ගියා. සාමාන්‍යයෙන් 8 දිනෙකට 10 දිනෙකට වගේ යන්න පුළුවන් බෝට් එකක් රුපියල් 1800ක් 2000ක් 2500ක් අතර මුදලකට ගන්න පුළුවන් අපිට. නුවරඑළිය කියන්නේ මට නම් සීතල විතරක් නෙමෙයි. ඒක මයින්ඩ් රිලැක්සින් තෙරපි එකක්. හැබැයි මේ ඔක්තෝබර් මාසේ ගාල්ලයි නුවරඑළියයි කියන්නේ දෙකම එක වගේ. ඊළඟට අපි ගියා වික්ටෝරියා පාක් එකට. සීමා විරහිත ආදරයක් එක්ක සීමා විරහිත නිදහසක් තියෙනවා නම් ජීවිතේ සැනසීම එතන තියෙනවා. ඒ සීමා විරහිත නිදහස නිසි ආකාරව පාවිච්චි කරන්න අපි දැනගන්න ඕන. ඒක ගෑනු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි. ඊළඟට හග්ගල මල්වත්තට. හක්කලින් අපි කෙලින්ම ගෙදර එන්න පිටත් වුණා. ඊළඟට ඇල්ලේ ටික වෙලාවක් ඉඳලා තවත් දවසක ඇල්ලේ එන්න හිතාගෙන අපි ඇල්ලට සමගිලා ගෙදර ආවා. ඉතින් ගිහින් එන්නම්. තවත් දවසක හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.